මේ ඔබට පේන්නේ ජපානයේ යොමුගිතා බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිරිපිට පිහිටා තිබෙන ඇත්පවුර බොහොම දර්ශනීය විදිහට ඒ ඇත්පවුර සකස් කරලා තිබෙනවා. දකින හැමදෙනාගේම බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිවන විදිහට මේ ස්ථානය පන්සලක් කියන ආකාරයට ඒ ඇත්පවුර තුළින් යම් පණිවිඩයක් ලබා දෙනවා. ඒ නිසා අපි දකිනවා ජපාන් ජාතිකයෝ පවා මේ ස්ථානයෙන් එහාට මෙහාට ගමන් කරන හැම මොහොතකම මේ දිහා බලලා යම් සතුටක් ලබනවා. ඒ වගේම යම් හැඟීමක් ඇති කරගන්නවා මේ ස්ථානය සුවිශේෂී ස්ථානයක් කියන වගේ. ඒ නිසා අපේ සංස්කෘතිය අපේ රටේ අනන්‍යතාවය ජපානයේ පුරා විහිදුවන්නට මේ ඇත්පවුරට හැකියාවක් ලැබලා තිබෙනවා. ඒ වගේම ඒ ජපානයේ යොමුගිතා බෞද්ධ මධ්‍යස්ථානයට පිවිසෙන ඒ වාහල්කඩ අපට තව ස්වල්ප මොහොතකින් දැක බලා ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඒකත් අපේ ශ්‍රී ලාංකික කලාකරුවාගේ ඒ දක්ෂතාවයක් තවත් එළි දක්වමින් අපේ අනන්‍යතාවය ඔප්පු කරමින් ඒ ආකාරයෙන් ඉදිවෙලා තිබෙන ආකාරය අපට දැක බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ ජපානයේ යොමුගිතා බෞද්ධ මධ්‍යස්ථානයට පිවිසෙන තැන සකස් කරලා තිබෙන වාහල්කඩ. ඒ වගේම දෙපස තිබෙන ඒ ඇත්පවුර මේ ආකාරයෙන් දැක බලා ගන්න පුළුවන්. මේ තමයි ජපානයේ යොමුගිතා බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිරිපිට ඒ පෙනුම බොහොම ලස්සනයි. ඉතාමත්ම දර්ශනීය ආකාරයට ඒ සියලු ඉදිකිරීම් අපිට දැක බලා ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් මේ සියලුම ඉදිකිරීම් පිටිපස්සේ ඉන්නේ විහාරාධිපති රාජකීය පඬිත අපේ මැදගම අමරනන්ද පඬිත හාමුදුරුවන් වහන්සේ. උන්වහන්සේ මහත් කැපකිරීමක් සිදු කරමින් ඒ වගේම ලොකු වෙහෙසක් දරමින් උන්වහන්සේගේ කාලය, ධනය, ශ්‍රමය හැම දෙයක්ම කැප කරමින් මේ ජපානයේ අපේ ශ්‍රී ලාංකික අභිමානය බෞද්ධ ඒ උරුමය ජපානයේ තුල විරාජමාන කරන්නට, බබලවන්නට, ව්‍යාප්ත කරන්නට මහා මහන්සියක් දරනවා. මේ තමයි ඒ ජපානයේ යොමුගිතා බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන සංඝාවාසය විහාර මන්දිරය. ඒ වගේම ඒ ගොඩනැගිල්ල දැනට අපිට දකින්න ලැබෙන. ඒ අනුව මේ ගොඩනැගිල්ල ඇතුලේ දර්ශනීය විහාර මන්දිරයක් අපිට දැක බලා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඔබට තව ස්වල්ප මොහොතකින් ඊළඟ වීඩියෝ එකකින් අපි ඒ විහාර මන්දිරය පිළිබඳව ඡායාරූප වීඩියෝවක් ඔබට ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව දැනට තවමත් මේ විහාරස්ථානයේ ගොඩනැගිලි ඉදිවීමෙන් පවතින්නේ. මේ පිටුපසින් ඔබට පේන්නේ ඒ ඉදිවීමෙන් පවතින ප්‍රධාන සංඝාවාසය. ඒ වගේම දහම් පාසලේ දරුවන් පිළිගැනීම වෙනුවෙන් සකස් කරපු ඒ පිළිගැනීම වෙනුවෙන් සකස් කරන්නට දුණු ඒ බෝඩ් එකක් අපිට දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ස්ථානයේ ගස් කොළන් කිහිපයක් තියෙනවා. මේ වත්ත ඒ වත්තේ සමහරක් ගස්වල දැන් කොළ හොඳටම හැලිලා, සමහරක් ගස්වල තවම කොළ තියෙනවා. නමුත් මේ හැම ගහකම කොළ සියල්ලක්ම තව දින කිහිපයක් ඇතුළත පොළොවට පතිත වෙලා නිකන් කොළ නැති ගස් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ මේ දකින්නේ තවත් ඒ ජපානයේ යොමුගිතා බෞද්ධ මධ්‍යස්ථානයේ ඒ ඉඩම් භාගයේ පන්සල් වත්තේ දර්ශන තමයි ඔබට දැක බලා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉස්සරහින් ඔබට පේනවා විහාරස්ථානයේ ඉදිවීමට නියමිත ඒ ජපානයේ විශාලතම චෛත්‍යරාජයන් වහන්සේ විදිහට සලකන මේ චෛත්‍යරාජයන් වහන්සේ ඉදිවීමට නියමිත ඉදිවීමෙන් පවතින ආකාරය මුල්ගල් තබලා දැන් එහි ඉදිකිරීම් කටයුතු මේ වෙනකොට සිද්ධ කරමින් පවතිනවා. මේ ශීතල දේශගුණික තත්ත්වය නිසා මේ දිනවල වැඩ නතර වෙලා තිබුණත් මේ චෛත්‍යරාජයන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතු ඉදිරියේදී අපේ විහාරාධිකාරී මේ පන්සලේ නිර්මාතෘවර මැදගම අමරනන්ද පඬිත හාමුදුරුවන් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරාධිපති අපේ අතිගෞරවනීය මලේගුරු නන්දහපිදහන නායක හාමුදුරුවන් වහන්සේගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිද්ධ කරන්නට නියමිතයි. ඉතින් මේ ස්ථාන මේ චෛත්‍යරාජයන් වහන්සේ ගොඩනැගුණාට පස්සේ බොහොම දර්ශනීය චෛත්‍යරාජයන් වහන්සේ නමක් අපිට දැක බලා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. ඊටමත් ඉක්මන් කාලයක් තුල
නුදුරු අනාගතයේදීම මේ ස්ථානයේ මේ දර්ශනීය චෛත්‍යරාජයන් වහන්සේ ඉදිවෙලා එහි විවෘත කිරීම කටයුතු දැක බලා ගන්නට අපිට වාසනාව ලැබෙන්න කියලත් අපි මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ජපානයේ උගදා බෞද්ධ මධ්‍යස්ථානයේ අවට අසල්වාසී නිවෙස් අපිට දැක බලා ගන්න පුළුවන්. මේ අවට ගෙවල් කිහිපයක් ජපාන් ජාතිකයන් පදිංචිව සිටින ඒ ගෙවල් වල කවුරුවක්වත් නැහැ වගේ තමයි අපිට පේන්නේ. නමුත් ඒ හැම ගෙදරකම මිනිස්සු පදිංචි. ඒ වගේම ඈතින් පේනවා ඒ අපේ විහාරස්ථානෙටම අයිති තවත් ඉඩ මෙහෙම ඒ වගාවන් කිහිපයක්. නමුත් මේ වෙනකොට ඒ සියලුම වගාවන් මැරිලා ගිහිල්ලා සීතල දේශගුණක තත්ත්වය නිසා. ඒ වගේම මුළු මේ අපි ඉන්න පරිසරයේම කඳු වළල්ලකින් වට වෙලා තිබෙන්නේ. දර්ශනීය තාමත්ම දර්ශනීය භූමි භාගයක්. ඒ වගේම තවත් විශේෂයෙන්ම ගහක් පේනවා අපිට ඈත. ඒ ගහ අපි කියන්නේ කකි ගහ කියලා. හරියට අපේ ලංකාවේ තියෙන ලාවුලු වගේ හරිම රහ ගෙඩියක් තමයි, පළතුරක් තමයි ඒක. ඉතින් මෙහි පහුගිය දවස්වල මේ ගහ සම්පූර්ණ මේ ගෙඩි වලින්ම පිරලා තිබුණේ. දැන් ගහේ කොළත් නැහැ. ගෙඩිත් 1 2යි තියෙන්නේ. නමුත් බොහොම ලස්සනට ඒ හැම දෙයක්ම අපිට දැක බලා ගන්න පුළුවන් කමක් ලැබුණා. මේ තමයි කකි ගහ. ඔබට දැක බලා ගන්න පුළුවන් දැන් එක කකි ගෙඩියක් වගේ ගහේ ඉතුරුලා තිබෙනවා. හරිම රස පළතුරක්. ජපාන් ජාතිකයෝ විතරක් නෙවෙයි, හැම රටකම හැම කෙනෙක්ම කන්න කැමති ඉතාමත්ම ප්‍රියශීලී පළතුරක් විදිහට මේ කකි ගහ පිළිබඳව අපිට කියන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් මගේ අත්දැකීම් අනුව එංගලන්තේ පවා මේ කකි ගස් මහ විශාල කකි ගෙඩි කන්න එංගලන්ත ජාතිකයෝ පවා හරි කැමති. මිල අධික පළතුරක් ඒ රටවල. මොකද ඒ රටවල මේ කකි ගස් මේ ආකාරයෙන් සැලවෙන්නේ නැහැ, දකින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ පළතුරත් සුවිශේෂී පළතුරක් විදිහට අපිට සිහිපත් කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම තවත් දර්ශනයක් මම දැක්කා. ඒ තමයි ජපන් ජාතික ආච්චි කෙනෙක් මේ හීතල දේශගුණී තත්ත්වයේ මත වුණත් තමන්ගේ වත්තේ වැඩ කරන අවස්ථාවක්. ඒක අපිට ලොකු පණිවිඩයක් කියලා දෙන දෙයක්. ඔබට දැක බලා ගන්න පුළුවන් ඈතින් මේ ආච්චි කෙනෙක් මේ වෙනකොටත් ඒ තමන්ගේ කොටුවේ වැඩ කරනවා. දැන් අධික ශීතල දේශගුණයේ පවතින්නේ. ඒ වගේම හවස මේ වෙලාව වෙනකොට මම හිතන්නේ 4ට විතර ඇති. නමුත් එතුමිය ඒ කටයුතු තනියෙන් කරන ආකාරයක් දැක බලා ගන්න පුළුවන්. ඒක තමයි ජපන් ජාතිකයන්ගේ දීර්ඝයේ රහස. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඉසුරුපුර බෝසමුදු පිහිටයි.